විශේෂම ගත්තොත් මේ ආර්ථික ස්ථාවර වනත් එක් අපිට පුරවැසියන්ගේ ජීවිත ඒ විදිහට මයාලේ ගලාගෙන යන්න ඉඩ දෙන්න බෑ. අපි ක්‍රමානුකූලව අපේ රටේ නිෂ්පාදනය ඉදිරි ගන්නවා ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය සහන ලබා දිය යුතුයි. ඒ අනුව අපි එනකොට පොහොර හෙක්ටයාරක සඳහා තිබුණු රුපියල් 15000යි අපි ඒක 25000 දක්වා වැඩි කරා. මාර යටකී ආර්ථික තත්ත්වය හමුවේ මොහොතේ පෞගේ කැබිනට් මණ්ඩලය අපි තීන්දුවක් ගත්තා කුඹුරු වල වගා කරන අතිරේක භෝග සඳහා රුපියල් 15000ක පොහොර සහනාධාරයක් ලබා දෙන්න. මීට කලින් තිබුණු කුඹුරු වගාවන් සඳහා විතරයි කුඹුරු වල වගා කරන අතිරේක භෝග සඳහා අපි පොහොර සහනාධාරය ලබා දෙනවා. ඒ වගේම අස්සසුම මේ මා දැක්කා පෞගේ ඉස්ලාම් මන්ත්‍රීවරයෙක් මේක බලා ගන්න ඕන. අස්සසුම දෙන කොටස් දෙකකට තිබුණේ. එක කණ්ඩායමකට 8500ක් ලබා ගන්න අනිත් කණ්ඩායමට 15000 ලබා ගන්න. අපි ආවික සමුගත කරේ 8500 ලබා ගන්න කණ්ඩායමේ දීමනාව රුපියල් 10000 දක්වා වැඩි කරා. මේ ජනවාරි මාසෙද 15000 ලබා ගන්න කණ්ඩායම 10500 දක්වා වැඩි කරා. එයි මේ ජනතාව බලා ගන්න ඕන. ඒක අපේ වගකීමක්. ඒක අත්තරින්නේ. ඒ විතරක් නෙවෙයි. දෙසැම්බර් මාසේ 31 වෙනිදා 2024 පවුල් ලක්ෂ 8ක් අස්සසුම වැඩ පිළිවෙලින් එළියට වැටෙන්න තිබුණා. ඒකෙන් පවුල් ලක්ෂ 4ක් අපි මාස 4ක් දීර්ඝ කරා. තවල් පවුල් ලක්ෂ 4ක් මාස 12ක් දීර්ඝ කරා. මේ අසීරුතාව මොකක්ද? පෞගේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා සිට අස්සසුම ව්‍යාපෘතියෙන් එළියට වැටෙන්න හිටපු පවුල් ලක්ෂ 8ක් යලි අපි අස්සසුම වැඩපිළිවෙලේ රඳව ගන්න තීරණය කරා. මොකද අපි දැක්කා අපි සමීක්ෂණය කරපුවම තේරුණා ආර්ථික ස්වභාවික තත්ත්වයට පත් වෙලා නැහැ. ඔවුන් එළියට වැටීම සාධාරණ නැහැ කියලා. මේ තත්ත්වය තුළ ජනතාව බලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි. දැන් මම දන්නවා අපි අධ්‍යාපන උපකරණ මිලදී ගැනීමේදී ප්‍රශ්නයක් මතුවලා තිබුණා. පාසල් නිවාඩු ලැබුණා. අධ්‍යාපන උපකරණ මිලදී ගැනීම සඳහා හැකියාවක් නැති බව තේරුණා. අපි දරුවෙකුට රුපියල් 6000 දෙන්න තීරණය කරා. හැබැයි අපි දන්නවා අපේ ආණ්ඩු ඉලක්කය ආධාර ලැබිය යුතු කෙනා ඉලක්ක කරලා ආධාර ලබා දීම. ඒක තමයි ප්‍රතිපත්ති වෙන්න ඕන. ඒත් ආධාර ලබා දෙන එක හැම කෙනාටම ආධාර ලැබිය යුතු කෙනා නොලැබිය යුතු කෙනා ඒ ඔක්කොටම ආධාර ලබා දෙන්නේ නැහැ. ආධාර ලබා දී යුතු ටාගට් කණ්ඩායමක් ඉන්නවා. අපි පාසල් දරුවෝ 14 ලක්ෂ 16කට මතක තබා ගන්න. රුපියල් 6000 දීමනාව ලබා දුන්නා මේ අවුරුද්දේ පාසල් පොත් සහ උපකරණ මිලදී ගන්න. පළමු වතාවට මේ ආර්ථිකය හොඳින් සුවපත් වෙලා නෙවෙයි. අපි ආර්ථික විශාල පරිවර්තනයක් ඇති කරලා නෙවෙයි තවම. එහෙත් අපි ඒ බලාගත යුතුයි. ඒ වගේ මේ අයවැය ලේඛනයෙන් මම නැවත කියන්නේ මේව අවධාරණය කළ යුතු නිසා. වකුගඩු රෝගීන්ට පොළොන්නරුවේ ඔබතුමා දන්නවා. මාසික ආධාරය තිබුණ රුපියල් 7500යි. මේ අප්‍රේල් මාසේ ඉඳන් ඒක රුපියල් 10000 දක්වා අපි වැඩි කරා. මේ වෙලාවේ. ඊට පස්සේ වැඩිහිටි දීමනාව රුපියල් 3000යි තිබුණේ. ඒක අපි 5000 දක්වා වැඩි කරා. ජනතාව බලා ගන්න. ඒ වගේම අපි ආරම්භයේදීම විශ්‍රාමිකයන්ගේ වැටුප රුපියල් 3000කින් වැඩි කරා. ජනතාව බලා ගන්න. දැන් මේ කියවන අපි ජනතාව අත්හැරලා කියලා. නෑ. අපි දන්නවා අපිත් එක අපි අපේ වගකීම් සහිත බැඳීම තියෙන කුමන ජන කණ්ඩායමටද කියන එක පිළිබඳව අවබෝධයෙන් වැඩ කරන දේශපාලන ව්‍යාපාරය. අපේ වගකීම සහ අපේ බැඳීමක් තියෙනවා. ඒ ජනතාව බලා ගන්න ඕන. උන්ට ආර්ථික වශයෙන් ඉදිරියට ගේන්න මම පසු කියන්නම් ඒක. ඒ විතරක් නෙවෙයි. මහ පොළ ශිෂ්‍යාධාර රුපියල් 7500 දක්වා වැඩි කරා. ශිෂ්‍යාධාර රුපියල් 6500 දක්වා වැඩි කරා මාසික දීමනාව. මා කලින් කියපු ආර්ථික ඇතුළේ මේවා කරන්නේ. ඒ විතරක් නෙවෙයි. අර ආයතනගත ආයතනවල ජීවත් වෙන දරුවන්ට දෙමව්පිය නැති වීදි දරුවන්ට අපි රුපියල් 5000ක දීමනාවක් දෙන්නත් රුපියල් 3000ක් ඔවුන්ගේ ස්ථාවර ගිණුමක තැන්පත් කරන්නත් අපි තීරණය කරා. රුපියල් 3000ක් දෙන ඔයගොල්ලෝ ස්ථාවර ගිණුමක මාසෙකට වැටෙන්නේ. ඒ අනාථ දරුවන් ඉන්න කඳවුරක දරුවෙක් විවාහ වෙනවා විශේෂයෙන් ගෑනු දරුවෙක් විවාහ වෙනවා. අපි ලක්ෂ 10ක් ලබා දෙනවා එයාට නිවාසයක් ඉදි කරගන්න. නැත්නම් කොහොම කවුද ඒ දරුවෝ බලාගන්න ඕන. අනාථ කඳවුරක ඉන්න විවාහයක් කරගත්තොත් ඉන්න තැනක් නෑ. හැබැයි අපි ඒ දරුවන්ට රුපියල් 10000ක් ලබා දෙනවා. ජනතාව බලා ගන්න ආණ්ඩුවක් කියන්නේ ඒකයි මේකේ. ලක්ෂ 10ක් ලබා දෙනවා. ඒ වගේම පෙර පාසල් දරුවන්ගේ රුපියල් 60ක දීපු ආහාර වේල අපි රුපියල් 100 දක්වා වැඩි කරා. ඒ නිසා මම කියන්නේ අර එතුමා කියපු නිසා මතක් කරේ
අපි මේ ජනතාවට වගකින ජනතාවත් එක්ක බැඳීමක් තියෙන පාලනය. ඒ නිසා රට ඇත්තර යාම සහ හැකියාවන් සහිත කණ්ඩායම් රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමේ දුබලතාවයක් තිබුණා. ඒ නිසා අපි කල්පනා කරමු මේ අසීරුතාව මැද්දී හරි රාජ්‍ය සේවකගේ මූලික වැටුපේ ඉතාමත් දැනෙන වැඩි කිරීමක් කරන්න ඕන කියලා. අපි කරා. මම හමුණා වෘත්ති සමිති ගණනාවක් මේ කාලේ. ඒ හැම වෘත්ති සමිතියම කිපි කතාව මොකක්ද? අපි අපේක්ෂා නොකරන ලද මූලික වැටුපේ වැඩිවීමක්. ඔබ හිතුවෙත් නේ? හරිද? ඒ සේවක හිතුවේ මේ මූලික වැටුපේ වැඩිවීම. රුපියල් 53000ක වැටුප ගන්න කෙනෙකු වැටුප රුපියල් 94000ක් වැඩි වෙන අවස්ථා. සටන් කරලා ඉන්නේ මෙහෙම මූලික වැටුප වැඩිවීම පිළිබඳ සංවාදයක් තිබුණා. මේක අපිට හරි ලේසි රුපියල් 10000ක් එල්ලගෙන ගියා නම් එල්ලන්න තිබුණා. 25000ක් එල්ලන්න තිබ්බා. හරිද? නමුත් විද්‍යාත්මක ක්‍රමයකට මේ මූලික වැටුප වැඩි කිරීම පිළිබඳ අපි තීරණයක් ගත්තා. මොකද මේ රාජ්‍ය සේවයට ඒ ධාරිතාව තියෙන කණ්ඩායම් කැඳවන්න ඕන. අද අපිට රාජ්‍ය සේවයට හොඳ ඇකවුන්ටන්ට් කෙනෙක් ගන්න අමාරුවක් තියෙනවා. අපි විශේෂම IT ශාස්ත්‍රය පිළිබඳව අපි අධ්‍යයනය කරමින් යනවා. වෙනම පැකේජ් එකක් අපි දෙන්න ඕන IT ශාස්ත්‍රයයි මේ රාජ්‍ය සේවයට ගේන්න. එහෙම නැත්නම් බෑ. නිකන් කොම්පියුටර් ඔබනායි විතර ඉඳලා හරියන්න අපි මේ කරන වැඩේට යන්න. මොකද විශේෂ හැකියාවන් ධාරිතාවන් තියෙන කණ්ඩායම් රාජ්‍ය සේවයට කැඳවන්න නම් ඒ රාජ්‍ය සේවය යම් ආකර්ශනීය වැටුප් තලයක පිහිටවන්න ඕන. අපි ඒ දේ කරා. ඒ කියන්නේ අපි ආකාර කීපයක සහනය. එක අපි ඒගොල්ලන්ට දුන්නා මූලික වැටුපේ වැඩි කිරීමක් කරා. දෙක ඒගොල්ලන්ට අමතර දිනයක වැඩ කරනවා නිවාඩු දිනයක වැඩ කරනවා නම් නිවාඩු දිනයක වැඩ කරන ලැබෙන ප්‍රමාණය වැඩි කරා. දැන් මේ අප්‍රේල් මාසයේ පළවෙනිදාට පෙර මේ කාලේ කවුරු හරි කෙනෙක් නිවාඩු දිනයක වැඩ කරා නම් ඒ නිවාඩු දිනේ වැඩ කරාට වඩා වැඩි වැටුපක් අප්‍රේල් මාසයේ පළවෙනිදාගෙන් පස්සේ හම්බ වෙනවා. කවුරු හරි කෙනෙක් අමතර රාජකාරී හෝ අමතර කාලයක් වැඩ කරා නම් පැයක් දැන් පැයකට ගෙවන ගානට වඩා වැඩි ගාණක් පැයකට හම්බ වෙනවා අප්‍රේල් මාසයේ ඉඳන්. අපි ඒක වැඩි කරමු. ඊළඟ වැටුප් වර්ධක කවදාවත් සාකච්ඡාවක් තිබුණා වැටුප් වර්ධක ගැන. සාකච්ඡාවද කවුරුත් කියන්නේ වැටුප් වර්ධක වැඩි කරන්න කියලා. අපි කල්පනා කරා මේ වැටුප් වර්ධක ඉතා සොච්චම් වැටුප් වර්ධකයක් තියෙනවා. අපි තීරණය කරා සිට 80කින් මේ වැටුප් වර්ධක වැඩි කරන්න. රුපියල් 250ක වැටුප් වර්ධකයක් තියෙන කෙනෙකුට රුපියල් 450ක් ලැබෙනවා. රුපියල් 500ක වැටුප් වර්ධකයක් තියෙන කෙනෙකුට රුපියල් 900ක් ලැබෙනවා. වැඩි කරා. ඒ විතරක් නෙවෙයි. මේ රාජ්‍ය සේවකයන්ගේ සහ පෞද්ගලිකයන්ගේ විශාල දුක් ගැනවිල්ලක් තිබුණා. තමන්ගේ වැටුපෙන් තමට දරා ගන්න බැරි බද්දක් කැපෙනවා කියලා. අපි ලක්ෂය බදු සීමාව ලක්ෂයකමාර දක්වා වැඩි කරා. මම දැක්ක ඊයේ කිව්වා 6න් පස්සේ පටන් ගන්නේ 18 කියලා. 6න් පස්සේ පටන් ගන්න ඊළඟ 6 ඊළඟ 18. තේරුණා 6 දෙකක් තියෙනවා. පළමු ලක්ෂ 18 මුළුමනින්ම නිදහස්. ඊළඟ ලක්ෂ පාඩ 6යි. ඊළඟ ලක්ෂ පාඩ 12 තිබුණේ. ඒක 6යි. ඊළඟ ලක්ෂ 5ට 18යි. 6 තිබුණා 12 තිබුණ එකත් 6ට ගෙනාවා. එන පළවෙනි එක ලක්ෂ පාඩ 6යි. දෙවෙනි ලක්ෂ පාඩ 12 තිබුණා. තුන්වෙනි ලක්ෂ පාඩ 18 තිබුණා. අපි මොකද කරේ? පළමු ලක්ෂ පාඩ 6යි. දෙවෙනි ලක්ෂ පාඩ 6යි. තුන්වෙනි ලක්ෂ පාඩ තිබුතනම. ඒකේ මොකද්ද ප්‍රතිලාභය? ලක්ෂ එකමාරක් ගන්න වැටුප් ගන්න කෙනෙකුට බද්ද 100ක් නිදහස්. ලක්ෂ දෙකක් වැටුප් ගන්න කෙනෙකුගේ බද්ද 72ක් නිදහස්. 36 සීමාව ඉක්මවා යන කෙනෙකුට රුපියල් 20500ක බදු අඩුවීමක් අප්‍රේල් මාසයේ දන් සිද්ධ වෙනවා. හොඳද? මත තබන්නේ ඒ වෙනුවෙන් රජය ආසන වශයෙන් ගතොත් බිලියන 50ක් 60ක් ආසන ප්‍රමාණයක් රජයට අහිමි වෙනවා. මෙවැනි පාත් දික්පතා නැරඹීමට පිටරට අපේ YouTube channel එක අදම subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට තමයි අපි දාන වීඩියෝ සැනින් එසැනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.